මගේ කොණ්ඩේ ලස්සනද? ඇත්තටම ඔයාට ඉපදුනත් හරි දිග කොණ්ඩයක් තිබිලම නැද්ද? මොකෝ නැත්තේ? ටික කාලයකට කලින් මගේ කොණ්ඩේ දනිසුනුත් පල්ලෙහාට තිබ්බා. නෙක්ස්ට් රපුන්සල් වෙන්න හිටියේ. මල සමයන් බෝල සබක්. ඉතින් කොණ්ඩේට මොකද උනේ? මගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් කියලා තිබ්බා. ඌ ආස මගේ දෙක කොණ්ඩේ කියලා මට කපන්නවත් දුන්නේ නැහැ. ඉතින් ඒ හැලපෑ බ්‍රේක් අප් වුණාට පස්සේ එයා ආස කිසිම දෙයක් නැතුව ඉස්සරහට යන්න ඕන නිසා මගේ දනිස ළඟට තිබ්බ කොණ්ඩේ මම පස්ස ළඟට කපලා දැම්මා. අම්මෝ. ඔයා නම් හරිම බුද්ධිමත් පාට. පස්සේ ඉතින් ජීවිතේට එන්න ප්‍රශ්න වැඩි වෙනකොට මට හිතුණා අලුතෙන් ජීවිතයක් පටන් ගන්න ඕනේ කියලා. ඒකටත් ඉතින් ලේසිම ක්‍රමේ කොණ්ඩේ කපලා දාන එක. ඉතින් මම කොණ්ඩේ තව ටිකක් කපලා දැම්මා. හරේ වාහ්. හරිම බුද්ධිමත් පාටයි. පිස්සු දානේ මාස් දෙකකින් වෙයි කියලා හිතාගෙන ඉරට අවුරුදු දෙකකින්වත් කොණ්ඩේ වැගුණා. නැති කොණ්ඩේ ඉතින් හිටවන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් තියෙන කොණ්ඩේ ගේමක් ගහනවා කියලා හිතාගෙන ඉන්නකොට කෙල්ලෙක් ලස්සනට කොණ්ඩේ කපලා තියෙන වීඩියෝ එකක් දැක්කා. ඊට පස්සේ ඉතින් මගේ යාළුවා කිව්වා "ඔනී ඔයාට නම් ලස්සන තියෙයි කපන්න" කියලා. ඊට පස්සේ ඉතින් තිබ්බ ටිකක් කැපුවා. එහෙනම් ඉතින් ඒ කෙල්ල වගේම ඔයත් ලස්සන වෙන්න. හරිම බුද්ධිමත්. කොණ්ඩේ කපන තැනදී නම් රාජකුමාරියක් වගේ පෙනුණා. ගෙදර ආවට පස්සේ නම් ඉනෝකක් වගේ තමයි පෙනුනේ. ඊට පස්සේ හිතාගත්තා ආනන් ජීවිතේට කොණ්ඩේ කපන්න නැහැ කියලා. හැබැයි එතකොටම ආරංචියක් ආවා කොල්ලෙක් ගියදී කොණ්ඩේ අගිස්ස කපුවම ඉක්මනට වැවෙනවා කියලා. ඊට පස්සේ අයියට දීලා තව ටිකක් කපගත්තා. ඔයා බුද්ධිමත් පාටයි කියලා මට හිතුන එක හරි. හරියටම හරි. කාට කියන්නද? ඌ කොණ්ඩේ කැපුවා නෙමෙයි කෑවා. මම මල ගෙදරක හැලිවෙන්දරෙක් වගේ වුණා. අන්තිමට ඉතින් තියෙන ටික හරි පරිස්සම් කරගන්න කියලා හිතාගෙන සැලොන් ගියා. ඒ පාරණ කරන වැමිදු මගේ කොණ්ඩේට කෙලියා. අන්තිමට මෙන්න මම ඉතුරු මෙච්චරයි. ඕන්න ඔකයි මං කිව්වේ. ඔයා හරිම බුද්ධිමත් පාටයි කියලා. ඇයියනේ හැම වෙලාවෙම මෙහෙම කියන්නේ? මං කරේ මෝඩ වැඩක් නේ.